අයිබෝන් කියලා පිළිගන්නවා ලයිෆ් ෆෝකස් සමග සම්බන්ධ වන ඔයාලා හැමෝම. අද මම කතා කරන්නේ වැඩ කෝටියක් තියාගෙන නෑ බෑ කියන මානසිකත්වය නිසා ජීවිතේ එක තැන හිර වෙලා ඉන්න ඔයාට ජීවිතේ අඩියක් ඉදිරියට තියලා හැමදේම ජය ගන්න මේ නෑ බෑ කියන මානසිකත්වයෙන් මිදිලා ඉස්සරහට යන්නේ කොහොමද, මේ මානසිකත්වය කඩා ගන්නේ කොහොමද කියලා මෙතනින් ඔබට මේ නෑ බෑ කියන මානසිකත්වයෙන් එළියට ගිහිල්ලා ජීවිතේ ගොඩ දාගන්නේ කොහොමද කියලා ඔයාට ඔයාගේ ඇතුළේ හැංගිලා තියෙන පවර එක එළියට අරගෙන ජීවිතේ ඉස්සරහට යන්නේ කොහොමද කියලා ඔයාට කියලා දෙන්න වචන බිඳක් ඔයත් එක්ක කතා කරන්න. එහෙනම් ඉන්ට්‍රෝ එකෙන් පස්සේ අපි යමු වීඩියෝ එකට. එහෙනම් අද මාතෘකාව තමයි අපි කතා කරන්නේ මේ කොහොමද මේ බෑ කියන මානසිකත්වය, එහෙම නැත්නම් මට මේක කරන්න බෑ, මේ දේ නෑනේ කියන මේ මානසිකත්වයෙන් මිදෙන්නේ කොහොමද කියන එක තමයි අද අපේ මාතෘකාව. මිත්‍රවරුනේ, මේ බෑ කියන සීමාවෙන් ඔබට අපේ ජීවිතේ බොහෝ දේවල් මග හැරගන්නේ මේ බෑ කියන සීමාවෙන් ඔබට අපි දකින්නේ නැති නිසා, එහෙම නැත්නම් හිතන්නේ නැති නිසා. හිතන්න මිත්‍රවරුනේ, ඔයාට මොකක් හරි කරන්න දෙයක්, එහෙම නැත්නම් ඔයාට මොකක් හරි අචීව් කරගන්න ටාගට් එකක් තියෙනවා. ඔයා මේක බෑ කියලා හිතනවා. එතනින් ඔයාගේ හීනය ලොක් වෙනවා. එහෙනම් මේ සීමාවෙන් ඔබට ඔයා හිතන්නේ නැහැ. මට බෑ කියන මානසිකත්වය ඔයාගේ හිතට ඇතුළු වුණ ගමන්ම ඔයාගේ මොළය කරන්නේ මේක නම් කොහොමත් බෑ තමයි කියලා ඔයාගේ මොළය විසින් අර බෑ කියන එක ස්ථිර කරනවා. එහෙනම් මිත්‍රවරුනි, මේ බෑ කියන වචනය නිකන් වචනයක් නෙමෙයි. මේක නිකන් බයකුත් නෙමෙයි. මට බෑ කියන මේ නෑ බෑ මේක කරන්න බෑ කියන මේ වචනය ඔයාගේ හැකියාව සියල්ල අගුළු දාන විශාලතම දඟල. ලෝකයේ ජයගත්ත මහා දාර්ශනිකයන් සහ විද්‍යාඥයන් දෙස බලනකොට ඒ ගොඩක් දෙනෙක් මේ නෑ බෑ කියන මානසිකත්වයෙන් ඔබට හිතලා දෙයක් කරපු අය. උදාහරණයක් විදිහට ගත්තම තෝමස් අල්වා එඩිසන් කියනවා, බොහෝ දෙනා කියනවා එඩිසන් අයියෝ ඕක කරන්න බෑ, එඩිසන් ඕක නවත්තන්න, එඩිසන් ඔයා කරන්නේ බොරු දෙයක් කියලා මිත්‍රවරුනි එඩිසන්ට බොහෝ දෙනා කියනවා. ඉතින් එඩිසන් කියන්නේ මේ සියලු දෙනාටම නෑ, මම වැරදි ක්‍රම 1000ක් හොයාගත්තා. අන්න එහෙනම් බලන්න මිත්‍රවරුනි, එඩිසන් කරේ අර වැරදි ක්‍රම 1000න්ම පන්නරයක් අරගෙන එයා නෑ කිව්වෙත් නෑ බෑ කිව්වෙත් නෑ, මට මේක කරන්න බෑ කියන මානසිකත්වය කඩලා මිත්‍රවරුනි එයා උත්සාහ කරා. අන්තිමේදී ඒ ලෝකෙටම අවශ්‍ය වෙච්ච අද වෙද්දි ලෝකෙම භාවිතා කරන විදුලි බුබුල හොයාගන්නවා. ඒ වගේම සොක්‍රටිස් වැනි දාර්ශනිකයන් මුහුණ දුන්න මරණීය තර්ජනවලට ඔවුන් කිසිදාක Tamanගේ දර්ශනය අතහැරියේ නැහැ. ඔවුන් තේරුම් ගත්තා බාධාව කියන්නේ ගමන නවත්තන්න තියෙන තිතක් නෙමෙයි, ඒක ගමන තවත් තීව්‍ර කරන, එහෙම නැත්නම් තීව්‍ර කරන්න තියෙන අභියෝගයක් විදියට. එහෙනම් මේ කිසිම කෙනෙක් අද ලෝකේ ජයගත්ත සියලුම දෙනා මිත්‍රවරුනි මේ මට බෑ කියන මානසිකත්වයෙන් ඔබට හිතපු අය. එහෙනම් මේ මට බෑ කියන මානසිකත්වයෙන් මිත්‍රවරුනි අපි හිතට ගත්ත ගමන් අපේ සීන, එහෙම නැත්නම් අපි මේ ටාගට් එක, අපි යන්න තියෙන තැන එතනම ලොක් කරනවා මිත්‍රවරුනි. අපි කරන ඕනෑම දෙයකදී මට බෑ කියලා හිතනකොට ඔයාගේ මොළය මිත්‍රවරුනි ස්වයංක්‍රීයම ඒ දේ නොකර ඉන්න හේතු ගොඩක් හොයන්න පටන් ගන්නවා. එතකොට ඔයාගේ නිර්මාණශීලීත්වය මැරෙනවා. ඔයාගේම සීමාව ඇතුලේ ඔයා හිර වෙනවා. මතක තියාගන්න, ඔබව අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරන්නේ ඔබේ හැකියාව නෙවෙයි මිත්‍රවරුනි, ඔබේ උත්සාහය සහ නැවත නැවත නැගිටීමේ ශක්තියයි. එහෙනම් මිත්‍රවරුනි මේ මට බෑ කියන මානසිකත්වයෙන් ගොඩ එන්නේ කොහොමද? එහෙනම් මේකෙන් ගොඩ එන්නේ මේ බෑ කියන වචනය වෙනුවට මිත්‍රවරුනි මම ඉගෙන ගන්නෙ කොහොමද කියලා ඔයාගෙන්ම අහන්න. ඕනෑම දෙයක් අලුත් දෙයක් ලෙස දකින්න. මිත්‍රවරුනි ඔයා
යමක් බැහැ කියලා හිතනකොට අනේ මට මේ දේ කරන්න බෑනේ කියන මේ මානසිකත්වය ඔළුවට එනකොට ඔයා හිතන්න මේක මට බෑ නෙමෙයි. මම කොහොමද මෙන්න මේ දේ ඉගෙන ගන්න කියන එක දකින්න මිත්‍රව. ඔයා හිතන්න පුරුදු වෙන්න මට බෑ කියන මානසිකත්වය ඉවත් කරලා මම කොහොමද මේ දේ ඉගෙන ගන්නේ. එහෙනම් මේ දේ අලුත් දෙයක් විදියට දැකලා ඒ අලුත් දේ ඉගෙන ගන්න උත්සාහ කරන්න මිත්‍රවරු. අන්න එතනදිම ඔයා අර හිර වෙන මානසිකත්වයෙන් කැඩිලා එහෙම නැත්නම් මට බෑ කියන මානසිකත්වයෙන් කැඩිලා එතනින් ඔබට ඔයා යන්න පටන් ගන්නවා. මිත්‍රවරුනි අපිට මොකක් හරි දෙයක් යම් කිසි දෙයක් බෑ කියලා හිතෙනවා නම් ඇත්තටම මිත්‍රවරුනි ඒක කරන්න අපහසු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් ඒ දේ වෙනුවෙන් පොඩි පියවරක් ගන්න. ඔයා මේ ගන්න පොඩි පියවර ඔයා දකින්න ඉතා විශාල පියවරක් විදියට. ඒ වගේම ඔයා මේ ගන්න පොඩි ජයග්‍රහණ මේ ඔයාගේ මේ ටාගට් එක වෙනුවෙන් ගන්න පොඩි ජයග්‍රහණ වෙනුවෙන් ඔයා ගොඩක් සතුටු වෙන්න පටන් ගන්න. අන්න එතකොට මිත්‍රවරුනි මේ ඔයා මේ බෑ කියලා හිතපු දේ ටික ඔයා මේ ජයග්‍රහණ භුක්ති විඳගෙන ඉදිරියට යන්න අවසානයේ මිත්‍රවරුනි ඔයාටත් නොදැනි ඔයා මේ බෑ කියපු දේ ඔයාගෙම වෙලා ඉවරයි. එහෙනම් මිත්‍රවරුනි ඔයා හැමදාම මේ නෑ බෑ මට බෑ කරන්න බෑ කියන වචනය වෙනුවට මේක අලුතෙන් ඉගෙන ගන්න පටන් ගන්න. ඒ දේ අලුත් දෙයක් විදියට දැකලා ඒක ඉගෙන ගන්න බලන්න. අන්න එතකොට මිත්‍රවරුනි අර ඔයා බෑ කියලා හිර වෙන තැනින් ඔබට ඇවිල්ලා ඔයා ඔයාගේ ගමන යන්න පටන් ගන්නවා. ඔයා මිත්‍රවරුනි ඔයා මේ දේ කරනකොට ඔයා මේ යන ගමන එහෙම නැත්නම් ඔයාගේ ටාගට් එක ඔයා මේ බෑ කියලා හිතන ඔයා බෑ කියන මානසිකත්වය ඔළුවට දාගත්ත දෙය ඔයා බෑ කියලා හිතන්නේ නැතුව ඔයා මේ යන ගමන තුල ඔයා මේ බෑ කියලා අතාරින්න හදපු මේ ගමන තුල නිතරම ඔයා මේක යන ගමන් මිත්‍රවරුනි ඔයා මේකේ අවසාන ඉලක්කය නිතරම දකින්න. ඔයා ඇයි එහෙම කරන්න ඕන? ඔයා මේ සිහිනය නිතරම මේ සිහිනය මෙනෙහි කරනවා නම් ඔයාට බාධාවලට වඩා ඔයාට අවස්ථා පේනවා. එහෙනම් මිත්‍රවරුනි කිසිම දවසක බෑ කියලා හිතන්න එපා. අද සිට ඔබේ වචන මාලාව මට බෑ කියන දේ ඔබේ වචන මාලාවෙන් ඉවත් කරන්න. ඒ වෙනුවට මම උත්සාහ කරනවා කියන එක ආදේශ කරන්න. ඔබේ ජීවිතේ ඔබේ අතේ බාධාවල්ලි ප්‍රශ්නේ නමුත් ඒ ඔක්කොම ටික පහු කරලා මිත්‍රවරුනි ඔබ ජයග්‍රහණය කරා ගමන නතර කරන්න එපා.